පසුගිය කාලයේ පැවති වැසි හා ගම් වතුර තත්ත්වයත් සමග බොහෝ දෙනාගේ කතාබහට ලක්වන රෝගී තත්ත්වයක් තමයි මීඋණ. එහෙම නැත්නම් ලෙප්ටොස්පයිරෝසිස් කියලා කියන්නේ. ඉතින් අපි අද මීඋණ ගැන කතා කරමු. ලෙප්ටොස්පයිරෝසිස් නැත්නම් මීඋණ කියන්නේ මොකක්ද? මේ රෝගයේ රෝග ලක්ෂණ මොනවාද? මේ මීඋණ රෝගය හඳුනාගන්නේ කොහොමද? මේ රෝගය වළක්වා ගන්නේ කොහොමද? මේ ලෙප්ටොස්පයිරෝසිස් නැත්නම් මීඋණ රෝගයෙන් වැඩිම බලපෑමක් තියෙන කුමන ප්‍රදේශවලටද? මෙම රෝගය සඳහා වඩාත් අවදානම් පුද්ගලයන් කවුද? ඉතින් මේ වගේ තොරතුරු රැසක් දැනගන්න මේ වීඩියෝ එක අවසන් වෙනතුරු අපත් සමග රැඳී සිටින්න. මීඋණ කියන්නේ ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල හා අර්ධනාගරික ප්‍රදේශවල බහුලව පැතිරෙන රෝගී තත්ත්වයක්. ඒ වගේම වැස්ස හා ගම් වතුර තත්ත්වයත් සමග මේ රෝගයේ පැතිරීම ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. එල්ලුණ, මඩ උණ, පතල් උණ වගේම ලෙප්ටොස්පයිරෝසිස් කියලා හඳුන්වන්නේ මේ මීඋණම තමයි. ලංකාවේ වගේම ලෝකයේ බොහොමයක් රටවල මීඋණ රෝගී තත්ත්වය ව්‍යාප්ත වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ලෝකයේ වාර්ෂිකව පුද්ගලයන් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් මෙම රෝගයට ගොදුරු වෙනවා. මෙම රෝගයට ගොදුරන පුද්ගලයන්ගෙන් 60000කට ආසන්න ප්‍රමාණයක් මේ රෝගය නිසා මිය යනවා. ඒ අනුව බලන විට ඔබට පැහැදිලි ඇති මෙම රෝගයේ වසංගතයක් වගේ ලෝකයේ බොහෝ රටවල පැතිරෙන රෝගයක් බව. ලංකාවේ බොහෝ ප්‍රදේශවල මෙම රෝගය වාර්තා වෙනවා. ඒ අතරින් අලුතර, ගම්පහ, කොළඹ, රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව යන දිස්ත්‍රික්ක ප්‍රධාන තැනක් ගන්නවා. සාමාන්‍යයෙන් ලංකාවේ වාර්ෂිකව රෝගීන් 7000ක් 8000ක් අතර ප්‍රමාණයක් වාර්තා වෙනවා. කෘෂි කර්මාන්තයේ, පතල් කර්මාන්තයේ කරන විට මේ දිනවල පවත්නා වර්ෂාපතනය හා ගම් වතුර තත්ත්වය මීට බලපාන ප්‍රධාන හේතුන් වෙනවා. ලංකාවේ මේ රෝගී තත්ත්වය බහුලවම දක්නට ලැබෙන්නේ මාර්තු සිට මැයි සහ ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා යන කාල පරාසවලයි. මීඋණ කියන රෝගී තත්ත්වය ඇතිවන්නේ ස්පයිරෝකීට් නැමැති බැක්ටීරියාවකින්. එනම් ලෙප්ටෝස්පයිරා ඉන්ට්‍රෝගෙන්ස් කියන බැක්ටීරියාව මගින්. ඇත්තටම මේ රෝගය සතුන් මගින් බෝවන රෝගයක්. මේ රෝගය බෝවන්නේ මීයන්ගෙන්, ගවයන්ගෙන්, මී ගවයන්ගෙන් වැනි සත්වයන්ගෙන්. ඒ වගේම මේ රෝගයේ ගොවිපළ සත්වයන්, සුනකයින්, කැලෑබද ශීරපායි සත්වයන්ගෙන් බෝ වෙන්නත් පුළුවන්. ලෙප්ටොස්පයිරා ඉන්ට්‍රෝගන්ස් කියන මේ බැක්ටීරියාව ආසාදිත මීයන් සහ අනෙකුත් සත්වයන්ගේ මුත්‍රා සමග පරිසරයට එකතු වෙනවා. ඒ නිසා මේ කුඹුරුවල, වගාබිම්වල, පතල්වල සහ තවත් ජලය රැඳෙන ස්ථානවල තිත සහිත පසෙහි මේ බැක්ටීරියාව පවතින්න පුළුවන්. ඉතින් මේ බැක්ටීරියාව විශේෂයෙන්ම හමේ තියෙන චූටි තුවාල, ශ්ලේෂ්මල පටල හරහා, ඇඟිලි කරු අතර තියෙන සියුම් තුවාල හරහා අපේ ඇඟට ඇතුළු වෙලා, ලේ වලට එකතු වෙලා මීඋණ කියන රෝගී තත්ත්වය ඇති කරන්න පුළුවන්. මෙම රෝගී තත්ත්වය සඳහා වැඩියෙන්ම අවදානම් පුද්ගල කණ්ඩායම් විදිහට ගොවියන්, කාම්කරුවන්, පතල් කර්මාන්තයේ නියුතු පුද්ගලයන්, ගංගා ආශ්‍රිතව රැකියා කරන පුද්ගලයන් දක්වන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ගම් වතුර ඇතිවන අවස්ථාවලදී ගම් වතුර ආශ්‍රිත ප්‍රදේශවල මේ මීඋණ රෝගයේ පැතිරීම වැඩිවීමක් දකින්නට පුළුවන්. අපි දැන් බලමු මේ මීඋණ රෝගයේ රෝග ලක්ෂණ මොනවද කියලා. සාමාන්‍යයෙන් මෙම බැක්ටීරියාව ශරීරගත වෙලා දින 5-10ක් අතර කාලය තුල රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. නමුත් මෙම කාල පරාසයේ දින 2-30ක් අතර වෙනස් වෙන්න පුළුවන්. මෙම බැක්ටීරියාව ඔබගේ ශරීරය තුළට ඇතුළු වෙලා පළමු දින කිහිපය තුළ බෙදීමකට ලක් වෙනවා. මේ රෝගයේ පළමු අවස්ථාව කියලා හඳුන්වනවා. මෙම අවස්ථාවේදී ඇතිවන රෝග ලක්ෂණ විදිහට වේවුලීමත් සමග ඇතිවන තද උණ, මස් පිඩුවල තද බල වේදනාව, ඇසේ තද රතු පැහැ ගැන්වීම සහ දැවිල්ල දක්වන්න පුළුවන්. මේ මූලික ලක්ෂණ වලට අමතරව ඔක්කාරය, වමනය, දැඩි හිස රැඳය, කෑම අරුචිය, අප්‍රාණික බව, මුත්‍රා තද පැහැයක් ගැනීම, මුත්‍රා සමග ලේ පිටවීම, මුත්‍රා පිටවීම අඩුවීම, සමේ පළු මතුවීම, ඇතැම් විට කැස්ස වගේ ලක්ෂණත් ඇති වෙන්න පුළුවන්. සමහර විට කිසිම රෝගී ලක්ෂණයක් ඇති නොවෙන්නත් පුළුවන්. මීඋණ රෝගය ඇතිවන රෝගීන් අතරින් 90%ක පමණ පිරිසකට මෙම රෝගයේ පළමු අවස්ථාවෙන්ම 100%ක්ම සුව තත්ත්වයට පත් වෙනවා. නමුත් 10%ක් පමණ පිරිසකට සංකුලතා ඇති වෙන්න පුළුවන්. එහිදී මෙම පුද්ගලයන්ගේ අභ්‍යන්තර අවයවවලට තදබල හානි සිදු වෙන්න පුළුවන්. වැඩිපුරම හානි සිදුවන්නේ අක්මාවට, වකුගඩු වලට සහ පෙනහළු වලට. වක්ගඩු ක්‍රියාකාරීත්වය අකර්මණය වෙන්න පුළුවන්. පෙනහළු වල ඇතුළට ලේ ගැලීම් ඇති වෙන්න පුළුවන්. පෙනහළු ඉදිමීමකට ලක් වෙන්න පුළුවන්. අක්මාව ප්‍රදාහයට, ඒ කියන්නේ හෙපටයිටිස් තත්වයක් ඇති වෙන්න පුළුවන්. එමගින් අක්මාවේ ක්‍රියාකාරීත්වය දුර්වල වෙන්න පුළුවන්. ඊටාම කලාතුරකින් හෘදයට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මයෝකාඩයිටිස් කියන තත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඊටමත් කලාතුරකින් මොළයට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ එන්කෙෆලයිටිස් කියන තත්වය ඇති වෙන්න පුළුවන්. ඇත්තටම මේ රෝගයේ මුල් අවස්ථාවේදී ඩෙන්ගු උණ, වෛරස් උණ, මෙනින්ජයිටිස් වගේ රෝග වලින් වෙන් කර ගැනීම ගොඩක් අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට මෙම රෝගයේ මුල් අවස්ථාවේ ඇතිවන රෝගී ලක්ෂණ තිබෙනවා නම් ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත්.
රුධිර පරීක්ෂණ මගින් මෙම රෝගය එකිනෙකින් වෙන්කර හඳුනා ගන්න පුළුවන්. මුල් අවස්ථාවේදීම මෙම රෝගය හඳුනා ගැනීම ප්‍රතිකාර සඳහා ගොඩක් වැදගත්. නැත්නම් ඇත්තටම මේ රෝගය මාරාන්තික වෙන්න පුළුවන්. බැක්ටීරියා මගින් ඇතිවෙන රෝගයක් නිසා ඇත්තටම මේ රෝගය සඳහා ස්ථිර ප්‍රතිකාර පවතිනවා. මෙම රෝග ලක්ෂණ නොසලකා හැරීමෙන් මරණය පවා සිදු වෙන්න පුළුවන්. රෝග ඉතිහාසයේ රෝග ලක්ෂණ පරීක්ෂා කිරීම හා මූලික රුධිර පරීක්ෂණ හා මුත්‍රා පරීක්ෂණ මගින් මෙම රෝගය නිශ්චිතවම හඳුනාගෙන ප්‍රතිකාරවලට යොමු වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මෙම රෝගී තත්ත්වය වළක්වා ගන්නේ කොහොමද කියලා. ප්‍රධාන වශයෙන්ම මේ රෝගය ඇතිවන්නේ මීයන්ගෙන්. ඉතින් අපිට පුළුවන් නම් මේ මී ගහණය අඩු කරන්න. ඒක රෝගය වළක්වා ගැනීමේ ප්‍රධාන ක්‍රමයක් වෙනවා. නිසි පරිදි කසල කළමනාකරණය හා කසල බැහැර කිරීම මගින් මී ගහණය අඩු කරගන්න පුළුවන්. වැව්, ඇලදොල වැනි අවදානම් ජල ප්‍රභව වලින් නෑමෙන් වැළකී සිටීමත් මේ රෝගය වළක්වා ගන්න වැදගත් වෙනවා. අනාරක්ෂිත ලින් වලට පිටාර වතුර ඇතුළු නොවන ආකාරයට ආරක්ෂිතව සකස් කිරීම මගින් මෙම රෝගය වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම වගාබිම් සකස් කිරීමේදී හැකි සෑම විටම අත් හා පා ආවරණ පළදින්න ඕනේ. කුඹුරේ නියර මත මනා ලෙස සකස් කරන්න ඕන. කුඹුරේ ජලය රැඳුණු ස්ථාන තිබේ නම් නිසි පරිදි ජලය ගලා යන ආකාරයට සකස් කිරීම වැදගත්. හමේ තුවාල තිබෙනවා නම් කුඹුරු වලට හෝ ජලය රැඳුණු ස්ථානවලට බැසීමෙන් වැළකීම වඩාත් වැදගත්. උතුරා නිවාගත් ජලය සෑම විටම පානය සඳහා පාවිච්චි කිරීම වැදගත්. ගම් වතුර තත්වයක් තිබෙනවා නම් හැකි සෑම විටම වතුරට බැසීමෙන් වළකින්න. ඒ වගේම කුඹුරු ගංගා ආශ්‍රිතව පතල් ආශ්‍රිතව වැඩ කරනවා නම් ඒ සඳහා ආරක්ෂිත ප්‍රතිකාර සතියකට පෙරවත් ලබා ගැනීම වැදගත්. මෙම ආරක්ෂිත ප්‍රතිකාරය වන්නේ ඩොක්සිසයික්ලින් කියන ඖෂධයයි. මෙම ඩොක්සිසයික්ලින් කියන ඖෂධයෙන් මිලිග්‍රෑම් 200ක් මේ වැඩ ආරම්භ කරන්න සතියකට පමණ පෙර ලබා ගැනීම වැදගත්. මෙම මාත්‍රාවම සතියකට වරක් බැගින් වැඩ කරන කාලය පුරාවටම ලබා ගැනීම වැදගත්. ඒ වුණත් මේ ඖෂධය සති 6කට වඩා එක දිගට ගන්න එපා. මේ ඖෂධය ඔබේ ප්‍රදේශයේ PHI මහතාගෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මෙම ඖෂධයේ භාවිතය පිළිබඳව ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාගෙන් උපදෙස් ලබා ගැනීම වැදගත්. එමෙන්ම මෙම ඖෂධය ඔබට ඔබේ ප්‍රදේශයේ MOH කාර්යාලයෙන් නොමිලේම ලබා ගන්නත් පුළුවන්. ඉතින් මීහුණ කියන්නේ කුමන වර්ගයේ රෝගයක්ද? එහි රෝග ලක්ෂණ මොනවාද? මෙම රෝගය වළක්වා ගන්නේ කොහොමද? ඒ වගේ ගොඩාක් වැදගත් තොරතුරු පිළිබඳව යම් අවබෝධයක් ඔබට ලැබෙන්නට ඇති. තවත් මේ වගේ වැදගත් තොරතුරු තියෙන වීඩියෝ එකකින් හමු වනතුරු ඔබට සුබ දවසක්. ඉතින් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.